හෙලෝ ළමයි හෙලෝ අද මම හදන්න යන්නේ චූටි බබාලා ඉන්න ඔයාලට ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකක්. චූටි බබාලට විතරක් නෙමෙයි ලොකු බබාලටත් මේක හදලා කන්න පුළුවන්. ඒ තරම් රසයි. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි සටපටස් ගාලා මේක ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් අපිට ඕන වෙනවා මුලින්ම මේ වගේ ග්‍රේට් කරගත් ආලා ටිකක්, ඒ වගේම ඇස්ට්‍රා ටිකක්, චීස්, ඒ වගේම ලුණු, ගම්බිරිස් කුඩු, ඔරිගානෝ. දැන් අපි ග්‍රේට් කරගත් ආලා ටිකට මේ විදිහට ලුණු ටිකක් දානවා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු දානවා. ගොඩක් චූටි බබාලට හදනවා නම් වැඩිපුර ගම්බිරිස් කුඩු දාන්න එපා. ඊට පස්සේ අපි මේකට දාන්නේ චීස්. ඔයාලා කැමති ඕනම චීස් වර්ගයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ ඔරිගානෝ ටිකක් මේවා නම් තියෙනවා නම් විතරක් දාන්න. තියෙන නිසා තමයි මම මේ දැම්මේ. මේක දැම්මම පොඩි රසයක් එනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මේකට ඇස්ට්‍රා ටිකක් දාලා හොඳට මික්ස් කරගන්න තියෙන ළමයි. හරිද? හරිම අඩුවෙන් තමයි මේ ඉන්ග්‍රීඩියන්ට් ඕන වෙන්නේ මේක හදන්න. ඊට පස්සේ අපි මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට ඇස්ට්‍රා චුට්ටක් දාලා පෑන් එක රත් කරගෙන වඩේ එකක් වගේ චූටියට හදාගෙන පොඩක් වැඩිපුර පැතලියට හදලා මේ විදිහට පෑන් එකේ දාලා මේ දෙපැත්තම හොඳට නිකන් බැද ගන්නවා වගේ කරගන්න. දැන් පේනව නේද මේ තියෙන්නේ ටිකක් රන්වන් පාට එනකන් මේ ටික හොඳට බැදෙන්න ඕන. ලොකු වෙලාවක් යන්නේ නැහැ. දැන් ඉතින් මම මේක හදලා ඉවරයි. දැන් තියෙන රස බලන්න. ඇත්තටම මේක මාරම රසයි. චූටි බබාලට කියලා විශේෂයක් නැහැ. චූටි බබාලට ඉතින් ගොඩක් හොඳයි. ලොකු බබාලටත් මේක කන්න පුළුවන්. ඉතින් මම අපේ බබීට මේක හදලා දුන්නා. එහෙනම් ඔයාලත් හදලා කන්න. ගිහිල්ලා එන්නම්. බයි බයි. मेले बुबू मेले बाबू मेले कुचू पुचू love you